ආයුබෝවන් අද අර්චුනා කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරනවා බුදුහාමුදුරුවෝ කියන්නේ මේ හින්දු භක්තිකෙක් කියලා. එතකොට මේ වොයිස් කට් ගන්න මාධ්‍යවේදියෝගේවත් කටවල් තිබුණ නැද්ද කියන දේ බරපතලකමක් තේරුම් ගන්න. ඒ වගේම මේ හැම දෙයකම මේ උසාවි ගානේ යන අපරාධ විමර්ශනයකට යන හාමුදුරුවරුන්ට මේ කියන ප්‍රකාශය බරපතලකමක් තේරෙන්නේ නැද්ද? මේ මිනිස්සයා සිංහල ජාතියට බෞද්ධ ආගමට එක පිට පහර දෙනවා. මේ මිනිස්සයාට ඇයි නීතිමය පියවරක් ගන්න නැත්තේ? මේ මිනිහට ඕන දේවල් මේ මිනිහට කියන්න පුළුවන්ද? මේ මිනිහා ප්‍රභාකරන් මේ කියන්නේ ප්‍රභාකරන් මේ දේවත්වයෙන් සලකන ප්‍රභාකරන් තමා මේ ජාතිය නායකයා කියලා ඒ කියන දේවලුත් කියලා මේ මිනිහා කියන්න ඕන ප්‍රකාශ කරලා වියලා ඒක උඩින් මොකක් හරි කියලා වහනවා. මේ මිනිහා කියන දේවල් වලට ඇයි නීතිමය පියවරක් ගන්න නැත්තේ? බුදුරජාණන් වහන්සේ හින්දු භක්තිකෙක් කියලා මේ මිනිස්සයා මේ කියන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ශිව දෙවියෝ හරි මේ එහෙම මේ කියන්නේ ඒ කෙනෙක්ගේ මේ ගෝලෙක් කියන වගේ දෙයක්ද මේ කියන්නේ? මේ අනුර කුමාර ජනාධිපතිතුමාටත් මම කියනවා මේ බෞද්ධ ආගමට බෞද්ධ ආගමික බෞද්ධ ආගමට බුද්ධ ශාසන අමාත්‍යාංශයට බෞද්ධ නිලධාරියෙක් පත් කරන්න කියලා කියන මොකෝ තමන්ගේ ආගම ගැන දැනෙන්නේ තමන්ගේ මේ ආගම දැනෙන කෙනෙක් මේ බෞද්ධ කටයුතු අමාත්‍යාංශයට පත් කරන්න කියලා කියනවා. නැත්තම් මේ ගස්කල් වගේ රජයේ මේ මිනිසුන්ගේ මේ බදු මුදලින් අරත් වෙන මිනිස්සු නිකන් බොරුවට රූකඩ වගේ මේ පුටුවල තියලා වැඩක් නැහැ. මේ කියන ප්‍රකාශවලට මේ මිනිස්සු මේ කියන්නේ මේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සෙක් කියන දේවල් නෙවෙයිනේ, මේවා ජනගත වෙන දේවල්. මේ මිනිසුන්ට ඕන දේවල් වලට මේ රටේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේ නීත්‍යානුකූලව මේ රටේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බෞද්ධ ආගමික රටක් කියන දේ කියලා තිබිද්දි මේ එක මිනිසුන්ට ඕන තාලෙට එක වචන කියන්න පුළුවන්ද? මං ඊටාම ගෞරවණීය ඉල්ලා සිටිනවා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කවුරු හරි මේ දේ කන වැකුණු ඇඟට තමන්ගේ බුදුදහම කියන දේ තමන්ගේ ඇඟට දැනුණ කියන කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා නම් ගිහිල්ලා මේ මිනිස්සයා මේ කියපු දෙයට විරුද්ධව මේ පැමිණිල්ලක් දාලා මේ ගැන විමර්ශනය කරන්න කියලා ඊටමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. අර්ජුනා කියන මේ മന്ത്രിවරයාට ඕන විදිහට හැම අපේ සිංහල ජාතියට බෞද්ධ ආගමට හැම දෙයකටම පහර ගහනවා. පහර ගහලා ඒක වහන්න මොකක් හරි උඩින් දෙයක් කියනවා. ඊට පස්සේ ඔක්කොම කුල මේ අනේ හරි හොඳයි අර්ජුනා කෙලින් කතා කරනවා කියලා ජාතියට ආගමට ගරහන පාහර බල්ලෙක් මේකට උඩ තියාගෙන දඟලන්න මේ මිනිහට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මම ඊටාම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. එස්කම් නම් තියෙන මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා නම් මේ මිනිහට විරුද්ධව ඉදිරිපත් වෙන්න කියලා මං කියනවා. මේ පුංචි දෙයටත් මේ උසාවි ගානේ යන එක ගෑනුන්ගේ රෙද්දායින් වෙච්ච ඒවට උසාවි යන එක කුඩ්ඩොන්ට නීතිය ක්‍රියාත්මක කරන්න මේ යන මේ එක මිනිමරුව වෙනුවෙන් ඉදිරිපත් වෙන මේ හැම මේ ඉන්න මේ ලංකාවේ කුඩ්ඩ වෙනුවෙන් ඉදිරිපත් වෙන ඒ වගේ මිනිමරුව වෙනුවෙන් ස්ත්‍රී දූෂකයෝ වෙනුවෙන් පත්තරවල පිටු ගණන් ලියන ටීවී නාලිකාවල පෑ ගණන් වෙන් කරන මං කියන මේ මිනිහා කියපු මේ වචනේ මේ ගැන මේ කියපු දේ තේරුම් මොකද්ද කියලා හොයන්න නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.